ඔයාලා දන්නවද කියන්නකෝ මේ ලෝකෙට හිම වැටෙන කාලෙට ආකාශේ ඔන්න එක රාජධානියක සුරංගනාවියෝ ගොඩාක් කාර්යබහුල වෙනවා කියලා. ඉතින් අද කතාවේ නම තමයි හිම සුරංගනාවියෝ. එකවමත් එක කාලෙක වලාකුළු අතර සැඟවුණු ආකාශ රාජධානියේ හිම පියලි මාලිගයක් තිබුණා. මේ හිම පියලි මාලිගය පුදුමාකාර ලස්සනයි. ඒ මාලිගය සුදු පාටයි. මේ රිදී පාට මාලිගය පාලනය කරේ ගොඩාක් කරුණාවන්ත රජතුමෙක් සහ රජිනක්. එයාලගේ රාජධානිය හරියට මුළු අහසටම ආවරණයක් වගේ. මොකද සීත කාලයම පාලනය කරේ මේ හිම සුරංගනාවියෝ නිසා. මේ ලස්සනම රාජධානියේ තිබුණු එක විශේෂයක් තමයි ඒ රාජධානියේ ජීවත් වුණු හිම සුරංගනාවියෝ. ලෝකයට සීතල වැටෙන කාලය එළඹෙනකොට මේ සුරංගනාවියෝ හරිම කාර්යබහුල වෙනවා. එයාලා දකින්න ලැබෙන්නේම අපිට කලාතුරකින්. මෙන්න මේ සුරංගනාවියෝ දකින්න ඕනම කෙනෙක් පුදුමයටපත් වෙනවා. මොකද එයාලගේ හැම සුදු පාටයි. ඒ වගේම එයාලට තිබුණේ සුදු පාට පියාපත්. ඒ වගේම ඒ හිම පියල නිර්මාණය කරේ එයාලගේ පුංචි අත්වලින්. හිම වැටෙන දවසට එයාලා වලාකුළු මත ඉඳගෙන එකින් එක හිම පියලි හැඩ කරලා පොළවට එවන්නේ මුළු ලෝකයම සුදු පාටින් පුරවන්න. ඇත්තටම ඒ ලස්සන හිම පියලි නිර්මාණය වෙන්නේ මේ හිම සුරංගනාවියෝගේ හදවතේ තියෙන ගොඩාක් ලොකු ආදරයෙන් හින්දා. මට කියන්න මීට කලින් ඔයා දැකලා තියෙනව නේද? හිම තුහින එක ලස්සන. ඉතින් ඒ හිම තුහින නිර්මාණය කරන්නේ මෙන්න මේ ආකාශ රාජධානියේ හිම පියලි මාලිගයේ වුණු හිම සුරංගනාවියෝ.